Hello guys, welcome back to my channel. අද මම අරගෙන ආවේ මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ චන්දනාලේප charcoal soap එක ගැන. මේ සබන් එක ඇත්තටම ඕනම ස්කින් එකකට ගැලපෙනවද? පිම්පල්ස් අඩු කරන්න උදව් වෙනවද? බොඩි එකට වගේම ෆේස් එකටත් හොඳයිද? නැත්නම් කියන තරම් මේ සබන් එකේ රිසල්ට් එකක් නැති ප්‍රොඩක්ට් එකක්ද කියලා අද අපි වීඩියෝ එකෙන් බලමු. මුලින්ම මේ චන්දනාලේප charcoal සබන් එක ගැන කීවොත් මේක ලෝකල් බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ ශ්‍රී ලංකන් බ්‍රෑන්ඩ් එකක්. මේකේ කහපාට සබන් එක. ඒ කිව්වේ මෙන්න මේ සබන් එක ගැනත් මම වීඩියෝ එකක් දාලා තියෙනවා. බලපු නැති අය ඒකත් බලන්න මෙතනින්. ඒකත් මාර හොඳ සබන් එකක්. ඉතින් අපි මේක ගැන කතා කළොත් මේකේ පැකේජින් එක සිම්පල් black and gold theme එකකට තමයි තියෙන්නේ. මේකේ පැකේජින් එකේම සඳහන් වෙන්නේ මේක මූණට පාවිච්චි කරන්න පුළුවන් facial soap එකක් කියලා. deep cleansing facial soap කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. ඒ වගේම ගොඩක් වැදගත් දෙයක් තමයි මේ සබන් එකේ artificial fragrance වර්ග, artificial colors, parabens, ඒ වගේම සත්ව තෙල් වගේ සමට අහිතකර ingredients මේකේ අන්තර්ගත වෙන්නේ නැහැ කියලා බොක්ස් එකේම මුලම පෙන්නලා තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම බය නැතුව මූණට වගේම ඇඟට උනත් මේ සබන් එක use කරන්න අපිට පුළුවන් වෙනවා. ඊළඟට මේකේ ingredients ගැන කතා කළොත් main ingredient එක විදිහට මේ සබන් එකේ activated charcoal තියෙනවා කියලා අපි දන්නවා. activated charcoal powder, සුදු හඳුන් කුඩු, කහ කුඩු වගේ ස්වභාවික අමුද්‍රව්‍ය තමයි මේකේ තියෙන්නේ. ඉතින් මම මුලදිම කියවනේ මේකේ artificial colors, fragrance මුකුත් add කරලා නැහැ කියලා. ඉතින් මේ සබන් එකේ තියෙන මේ කළු පාට වගේම මේකේ න ආයුර්වේද සුවඳ මේ හැමදේම ස්වභාවික අමුද්‍රව්‍ය වල එකතුවෙන් තමයි සබන් එකට එකතු වෙන්නේ. මම කියවනේ මේකේ මේන්ම ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ activated charcoal powder කියලා. නැත්තම් අපි දන්න විදිහට අඟුරු powder එකනේ. ඉතින් මේ අඟුරු කියන්නේ ස්වභාවික විෂ බීජනාශකයක් කියලා අපි හැමෝම දන්නවා. ඊට අමතරව අඟුරු වලින් මෙන්න මේ benefits අපේ හැමට ලබා දෙනවා කියලා ඔයාලා දන්නවද? සම ගැඹුරින් පිරිසිදු කරනවා. ඒ වගේම ඔයාගේ සම මත තියෙන කුරුලෑ තත්ත්වයන් යටපත් කරනවා. ඒ වගේම සම මෘදු කරනවා. සිනිදු කරනවා කියලා අපි කියන්නේ. ඒ වගේම oily ස්කින් එකක් තියෙන අයගේ සමේ ඔයිලි ගතිය අඩු කරලා ඔයිල් බැලන්ස් කරන්නත් මේ charcoal උදව් වෙනවා. හැමේ තියෙන විෂ ද්‍රව්‍ය ඉවත් කරලා සම පිරිසිදු කරන්නත් මේ අඟුරු වලට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ activated charcoal powder වලට සුදු හඳුන් ඒ වගේම අමු කහ වගේ දේවල් එකතු වෙලා එන මෙන්න මේ soap එක ඔයා පිම්පල් තියෙන කෙනෙක් නම් මේක ඔයාගේ මූණට ගොඩක් හොඳයි, ගොඩක් ගැලපෙනවා. ඒ වගේම මේක මූණට විතරක් නෙවෙයි අපිට බොඩි එකට උනත් use කරන්න පුළුවන් අනිවාර්යෙන්ම. සතියට දෙපාරක් වගේ ඔයා ෆුල් බොඩි එකටම මේ සබන් එක use කරනවා නම් සම මෘදු වෙනවා. ඒ වගේම හැම හොඳට එක්ස්ෆෝලියේට් කරගන්න අපිට පුළුවන්. ස්ක්‍රබ් එකක් විදිහට අපිට මේ සබන් එක use කරන්න පුළුවන්. එතකොට වෙනමම ස්ක්‍රබ් use කරන්න අවශ්‍ය නැහැ. මොකද මේ සබන් එකේ තියෙන සුදු හඳුන් කෑලි, අමු කහ කෑලි ඒ වගේ ස්වභාවික අමුද්‍රව්‍ය වල කුඩු වලින් අපේ හැම හොඳට ස්ක්‍රබ් වෙනවා. මේ විදිහට සබන් එකෙන්ම හැම මත ගාලා වක්‍රාකාරව සබන් එක ගාලා බොඩි එක හොදන්න ඕනේ අපේ. විශේෂයෙන්ම ඇඟේ ඇක්නි වගේ තියෙන කෙනෙක් නම් ඇඟේ පිටේ වගේ ඇක්නි තියෙන කෙනෙක් නම් ඔයා ඒකටත් මේ සබන් එක ගොඩක් හොඳයි. ඊළඟට අහන වැදගත් ප්‍රශ්නයක් තමයි මේකේ ප්‍රයිස් එක කීයද කියන එක. මේ සබන් එක රුපියල් 330ක් වගේ තමයි වෙන්නේ ග්‍රෑම් 100 සබන් කැටයක්. ඉතින් ග්‍රෑම් 100 කැටයක් මාස 2-3ක් වගේ පාවිච්චි කරන්නත් පුළුවන් ඔයාට. ඒ වගේම පහසුවෙන් මිලදී ගන්න පුළුවන් මේක ඕනම කොස්මැටික් ෂොප් එකක වගේම ග්‍රොසරිස් වල පවා මේ සෝප් එක ගන්න තියෙනවා. මේ සෝප් එක සතියක් එක දිගට යූස් කරලා බලන්න. මගේ රිසල්ට් එක මම දැන් ඔයාලට කියන්නම්. මගේ සබන් එක ඉවර වෙන්නත් ළඟයි. මම මාසයකටත් වැඩි කාලයක් යූස් කරලා තමයි මේ රිසල්ට් එක අරන් ආවේ. ගොඩක්ම මම යූස් කළේ රෑට ෆේස් වොෂ් එක විදිහට තමයි ෆේස් එකට යූස් කළේ. ඒකෙන් හොඳට මූණ පිරිසිදු වෙනවා, මූණට එළියක් එනවා කියලා දැනෙනවා. දවස් කීපයක් යූස් කරද්දි මගේ නම් තිබ්බ පිම්පල්ස් 2-3ක් ඩ්‍රයි වෙනවා වගේ මට දැනුණා. ස්කින් එක ස්මූත් වුණා. ඒත් මට කියන්න ඕනේ විශේෂ දෙයක් ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක් නම් ඔයා මේක පාවිච්චි කරනකොට ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. සතියේ හැම දවසකම මේක යූස් නොකර සතියට කීප වරක් විතරක් යූස් කරන්න ඕනේ. මොකද ඕනට වඩා ඩ්‍රයි වෙන්න පුළුවන් මේ සෝප් එකෙන්. හැබැයි ඔයා ඔයිලි ස්කින් එකක් නම් නැත්තම් ඔයාට තියෙන්නේ පිම්පල් ප්‍රෝන් ස්කින් එකක් නම්
ඔයාලට පුළුවන් මේ සබන් එක ඩේලි යූස් කරන්න. මේ සෝප් එක all skin types වලට perfect සෝප් එකක් කියලා කියන්න බෑ. නමුත් oily combination skin අයට super. මේ සබන් එක යූස් කරලා ඔයාටත් අනිවාර්යෙන් එක්ස්පීරියන්ස් තියෙනවා ඇති මේ වෙනකොට. අනිවාර්යෙන්ම ඔයා මේ සබන් එකේ රිසල්ට් ගත්ත කෙනෙක් නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. අනිත් අයටත් බලන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. Thank you for watching.